ඔයා දන්නවද ශගි? ඔයාට විතරයි මගේ වටිනාකම තේරුනේ. තෑන්ක්ස්. ආයි මම එන්නේ. එයි. ඔයාට යන්න බෑ. ඔයාට අස් වෙන්න දෙන්න බෑ. මොකද ඊට කලින් මං අස් වෙන්න හිටියේ. ඔයා කලින් අස් වුණොත් අනිත් අය හිතයි මං වගේ උපදෙස් තරම් අස් වුණා කියලා. නෑ පොඩ්ඩක් ඉන්න. ඉතින් මං අයින් වෙන්නකෝ. මං අස්සලා යන්න. මං දැන් අස්සලා යන්න. ශගි මමත් යන්න. ගියේ එකමයි හොඳ. අනේ මේ යන්න එපා. බල්ලෙක් එක්ක තනියෙන් මම මොනව කරන්නද? කරුණා කරලා එන්නකෝ. ඔයත් යනවද? නෑ ස්කූබි. යාළුවෝ එහෙම කරන්නේ.